සුබෝදෑසනක් හැමෝටම කතාවක් අරන් ආවා කෙටි කතාවක්. කතාව බලලා කතාවට ලයික් එකක් කමෙන්ට් එකක් අමතක නොකර දෙන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා. බණක් භාවනාවක් කරන් ඉන්න ඕන වයසේ නාකි චෝඩුවක් අසාද බඳලා මහලු කොහපන්කමක් කළා කියලාද හිතන්නේ? අනන්ත ජයසූරියගේ වතෙහි වූ ප්‍රේමනාප පෙනුම පරදා හඬෙහි වූ කෝපාන්විත බවට සැබවින්ම මා තිගැස්සුනිමි. කසාද බඳින එක ඒ දෙන්නගේ තීරණයක් විස්ට අනන්ත මගේ නෙවෙයි. නිකම් බොරු නොකිය ඉන්නවා. අර සුද්ධි දෙකට නැවෙන විස්තෝති කළේ එයාගේ ආදර කතාව දිනාගත තමුන් හින්දා කියලා. ඒ මෝඩ ගෑනිටයි මගේ තාත්තටයි නොතේරුණාට තමුන් හදන්නේ ඒ වයසක ගෑණිගේ දීපල වලට විදින්න කියලා නොතේරෙන තරම් බබෙක් නෙවෙයි මම. පසුගිය දින කීපේ පුරාවටම අද දින විවාහපත්ව ජෝලියා සමග අතරක් නැමැති සාප්පු සවාරි සේම නිවසේදී යගේ ඥාති මිත්‍රාදීන් සඳහා වූ ආගන්තුක සත්කාර අතරම පැය ගණනාවක් සිටගෙනම හිඳින වෙහෙසකර රැකියාව සහ කුඩා දඟයින් දෙදෙනාගේ කටයුතු අතර වෙහෙසුන මට විවේකයක් කියා නාමයක් නොලබනද ආගන්තුක සත්කාරයේ සිහල්ලට ඉහළ බව සලකා සතපොන් දහස් ගාණක් දුරගෙවා හදිසියේ කඩාපාත් වූ ආගන්තුකයාට සුව පහසුව සලසනුවස් මංගල උත්සවයට හැඳි ගතට අපහසු ඇඟලුම් සේම සිර වූ උස්පාවහන්ද නිසාලද වේදනාවන්ද දරාගෙනම අද දින නිවසට පැමිණි ආගන්තුකයා වූ අනන්ත ජයසූරියට නිවසේ උඩුමහලේ වූ කාමරයක් අස්කර පිළිවෙලක් යටදී නැවත පහළට යාමට සැරසුණු මා තිගැස්සේ ගියේ ඔහුගේ ඒ කුරුරු අදන්වලටය. මගේ මෝට වදන් පැමිණියද මද වේලාවකට පසුවය. මොකන්ද ඒ කිව්වේ? බ්‍රයිඩ්ස්මේඩ්ට ඇන්දට ළමයි දෙන්නෙකින් අම්ම කෙනෙක් බව දන්නවා. හැබැයි තමන්ට කන් එහෙනෙත් තරම් වයසක් නැතුව ඇති. මට අමතකුණා. සමහර කපටියම්මන්ලාට වාසයට විතරනි කන් ඇටෙන්නේ. ඒ කුරුරු අදන්වලට මසිත රිදුණු තරමට දැඩි ලැජ්ජාවකින්ද වෙලී කී බව කිව යුතුය. මම කිසි දිනක කිසිවෙකුගෙන් වදනක් ඇසීමට කැමති ගැහැණියක නොවීමි. තම විවාහයේ දෙවැනි මනාලිය වන්නට යයි ජෝලියා ඉල්ලීම කළ මොහොතේ මා දැකූ ඇල්මෙරුණු ප්‍රතිචාරය ඉතා ඉක්මනින්ම මගේ සිහියට පැමිණියේ ඔහුගේ වදන් නිසාමය. මම දරුවෝ දෙන්නෙක්ගේ අම්මෙක්. අනික අවුරුදු 35ක් කිට්ටු වයසක ඉන්න මට බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක් වෙන්න පුළුවන්ද මිසිස් ජූලියා? අනේ මේ කේට් වයස 55ක් වෙච්ච මට මන්මාලියෙක් වෙන්න පුළුවන් නම් මේ පොඩි කෙල්ලෙක් වගේ ඉන්න ඔයාට බ්‍රයිඩ්ස්මේඩ් වෙන්න බැරි. තරවටු සොරයකින් එලෙස විමසූ ඇය තම මතය තහවුරු කරගනවස් අසල සිටි ඇගේ පෙම්වතා වූ නලින් ජයසූරිය දෙස බැලුවාය. නලින් සර්ගේ වත්තේ ඇඳුණු ප්‍රේමණීය සිනහව තුළ මගේ පාර්ශවයට සහයක් නොමැති බව වටහාගත් මාහට විරෝධත්වය අකුලා ගැනීමට සිදු වූ බව දන්නේ මාය. තව කඩඹසම් පෙනුමැති 60 හැවිරිදි ඔහු තුළින් මේ දිනවල මා දුටුවේම තඩප්පර තුරුණු පෙම්වතෙකුගේ ස්වභාවයයි. ජීවිත කාලයකටම හරිහමන් ප්‍රේමයක් අත්විඳ නොතිබූ මා ජීවිතයේ අර්ධ ශතකයේ පසු කර තිබූ ඔවුන් දෙදෙනා වෙතින් ප්‍රේමයේ අපූර්ව දකිමින් උන්නෙමි. උපන් භූමියෙන් කිලෝමීටර් ගානක් දුරින් වූ කාත් කවුරුවත් නොමැති නොදන්නා දේශයකට මා රැගෙන ආම නිසා මගේ අතහැරදා අන්ත අසරණ කළ මොහොතේ මා මේ දුනේ නැත්තේ මේ කාරුණික මිනිසා සහ ගැහැණිය නිසාය. අසර ගණනාවක් ඩිමෙන්ෂියා රෝගීන් පිරුණු තම ස්වාමි පුරුෂයාව ඉතා කැපවීමෙන් හා ආදරයෙන් රැක බලාගත් ඔහු වෙනුවෙන් ජීවිතේ හොඳම කාලය කැප කළ ගැහැණියක වූ ජූලියාත් අසර ගණනාවක් විෂ සහිත ගැහැණියක හා ජීවිතේ විඳවමින් හිඳ නිදහස ලබා විදේශයකට පැමිණ දසවසරකට එහා ගිය කාලයක් තනිකොඩව විසූ මහාචාර්ය නලින් ජයසූරියත් එකිනෙකාගේ බැඳිමුණින් නිදහස් වූ පසුව එකිනෙකාට ප්‍රේම කිරීම මෙරට සංස්කෘතිය තුළ කෙලෙසවත් බරතක් නොවුවද ඔවුන් ශ්‍රී ලංකාවේ ජීවත් වූයේ නම් නාකි විස යන ලේබලේ වෙදෙනු ඇති බව මම හොඳින් දැන සිටීමි. වාසනාවකට ශ්‍රී ලාංකිකයෝ වූ නලින් සර් දැන් සිටින්නේ කැලිෆෝනියාවේය. උපදින්ම පිලිපින ජාතික ගැහැණියක වූ වසර 30 ගණනක් කැලිෆෝනියාවේ ජීවත් වූ ජූලියාට නම් ප්‍රේමයට වයසක් නොමැති බව අමතුවෙන් පැහැදිලි කර දීමට අවශ්‍ය නොවන බව මා දැන සිටීමි. එහෙත් මගේ ගුරුවරයෙකු වූද විටක මට පියකු බඳු වූ නලින් සර්ව මෙම විවාහයට කැමති කරවා ගැනීමට මමද නොසෑහෙන දත කෑ බව ජූලියාද දැන සිටියාය. සැබවින්ම ඔවුන් දෙදෙනා අතර ප්‍රේමයකට පාර කැපුණේ මා නිසාමය.
නොදන්නා රටකදී හොඳින් දැන සිටි එකම මිනිසා ඔහු තම සැමියා විසින් අතරමං කර තැමූ ගැහැණියක වූ මා යළි මව් රටට යාමටද නොහැකිව මේ රටේ ජීවත් වීමටද නොහැකිව අන්තඅසරණව සිටියේදී මාහට අංශභාගයෙන් එක්තැන්ව හිඳි ජූලියාගේ සැමියාගේ උපස්ථායිකාව ලෙස රැකියාව සොයා දුන්නේ නලින් ජයසූරියයි. ජූලියාගේ මියගේ සැමියා නලින් ජයසූරිය උගන්වනු ලැබූ විශ්වවිද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු අතර ඔහුගේ සුවදුක් විමසීමට කළ කතා වහේදී උපස්ථායිකාවකගේ අවශ්‍යතාවය දැනගත් නිසාම මගේ තත්ත්වය හොඳින් දැන සිටි නලින් ජයසූරිය මා එම රැකියාව වෙත යොමු කිරීමට අවශ්‍ය රැකම දාරුව ලබා දුන්නේය. කැලිෆෝනියාවට පැමිණි අපට සිටි එකම ශ්‍රී ලාංකික අසල්වැසියා වූ නලින් ජයසූරිය මගේ සැමියා මා හා දරුවන් අතර වෙනත් ගැහැණියක හා ජීවත් වීමට පටන් ගැනීමත් සමග මා තුළ වූ කඩා වැටීම හොඳින් දැන සිටි අතර මේ පිටස්තර භූමියේදී පියකු ලෙසින් මාහට සවයට සිටියේද ඔහුම පමණකි. නලින් ජයසූරිය හැරුණුකොට මේ නාදුනන දේශයේ මට හමු වූ කාරුණිකම සහ ආදරණීයම ගැහැණිය වූයේ ජූලියාය. පසට පනක්ම ජූලියා හා එක්ව ඩිමෙන්ෂියා රෝගියෙකු ද වූ 67 හැවිරිදි විලියම් මහතාට උපස්ථාන කළ මාහට දරු දෙදෙනා සමග ඔවුන්ගේ සුවිසල් මන්දිරයේ නවාතැන් පවා සලසා දීමට තරම් ජූලියා කාරුණික වූවාය. විලියම් මහතා මියගිය පසු මාහට වෙනත් රැකියාවක් සොයා දුන්නද ඇය මාහා දරු දෙදෙනා ඇගේ නිවසින් පිටමන් නොකළාය. වයසින් මට වඩා බොහෝ වැඩිමහලු වුවත් හදවතින් තොරණු ඇය මට ඉතා හොඳ යෙහෙළියකද වූවාය. ඇය හා නලින් ජයසූරිය අතර ඇසුරට මුල් වූයේ මාය. වයස අවුරුදු 50ද පසු වූ කලත් තම හදවතේ යළිත් නැවුම් ප්‍රේමයක් කෝපනී වී ඇති බව ඇය මා සමග පවසන විට ඒ නලින් ජයසූරිය බව මට රහසක් නොවීය. ඉතා දුෂ්ට සහ ආත්මාර්ථකාමී ගැහැණියකු හාගේ වූ කටෝර විවාහයකින් හෙම්බත්ව ඇමරිකාවට පැමිණි නලින් ජයසූරිය එම ගැහැණියගෙන් දික්කසාදය ලබා අවුරුදු 10ක් ගෙවා තිබුණද කිසිදු ගැහැණියක හා පෙමින් බැඳී නොතිබුණේ ඔහුගේ පෙර බිරිඳ ඒ තරමටම ඔහුට ගැහැණුන් අප්‍රිය බවට පත් කර තිබූ නිසාය. කාලයත් සමග ඔහු ජූලියාට ප්‍රේම කරන බව පැවසුවද එම වයසේදී විවාහයකට යාමට අදහසක් ඔහු තුළ නොවූ බව මම හොඳින් දැන සිටියෙමි. එහෙත් ජූලියා ඇය සිහින පසුපස හමා යන්නේකි. වයස යනු ඉලක්කමක් පමණක් බව සිතන ඇය සිහින බිඳීමට ඉඩ නොදෙන්නේකි. එක්සත් ජනපදයේ වැනි රටක පදිංචිය ස්ථිර කර ගැනීමේ අරමුණින්ම ඇගේ මාපියන්ගේ බල කිරීම මත ලාබාල වයසකදී තමාට වඩා 15 වසරක් වැඩිමහලු අයෙකු හා විවාහ වූ ඇයට තමා සැමදා සිහින දැකි ප්‍රේමණීය යුග දෙවියක් හිමි නොවුවද ඇය තම සැමියා මියන තෙක්ම ඔහුට අවංකව ජීවත් වූවාය. ඇයි මට පැවසූ පරිදි නලින් යනු ඇය හැමදාමත් සිහින දැකි ප්‍රේමවන්තයාය. ඉතින් ඇයට අවශ්‍යව තිබුණේ ඔහු තමා සන්තකයටම පවරා ගැනීමයි. තමා ප්‍රේමයෙන් බැඳි පුද්ගලයා සමග විවාහ වී සුන්දර මලා ලියකවීම සුන්දර විවාහ උත්සවයක් ගැනීම වැනි සිහින සැබෑ කර ගැනීම උදෙසා වයස බාධාවකයි ඇය නොසිතුවාය. අවසන 55 වෙනි වියේදී ජූලියා මනාලියක වන විට 34 හැවිරිදි දෙදරුම් මවක ඌමා දෙවැනි මනාලියක වූයෙමි. ඇගේ සිහිනේ යථාර්ථයක් බවට පත් කරනුවස් මා කළ කාර්යභාරය ඉතා ප්‍රශංසනීය බව ඇය මංගල සභාවේදී ස්තුතිපූර්වකව පවසා සිටියාය. ඇය පවසූ දෙය මුසාවක් නොවනුයේ ප්‍රේමයෙන් බැඳී සිටියද විවාහය පිළිබඳ ඉතා ඍණාත්මක ආකල්පයක සිටි නලින් ජයසූරියගේ සිතුවිලි වෙනස් කිරීමට මා සැබවින්ම වෙරදරූ නිසාමය. එහෙත් මගේ අවාසනාවටම නලින් ජයසූරිය අවුරුදු ගණනාවක් තිස්සේ පැමිණෙතැයි බලා සිටි තම පුත්‍රයා වූ අනන්ත ජයසූරිය නොකියාම ඔහු සොයා පැමිණියේ ඔහුගේ මංගල දිනයේම වූ අතර ජූලියාගේ කතාව ඔහු අසා සිටි නිසාම විවාහය අවසානයේ ඔවුන් දෙදෙනා මඳ සමය සඳහා පිටත්ව ගියද අනන්ත ජයසූරියගේ දරා ගැනීමට අපහසු තරම් චෝදනා රැසකට ලක්වීමට සිදු වූයේ මාහටය. ඔහුගේ කුරිරුවදන් මම බොහෝසේ ඉවසා දරා සිටීමි. ඉවසීම මාහට නොහුරු දෙයක් නොවීය. එනිසාම අනන්ත ජයසූරියගේ රුදුරු වදන් ඉවසා දරා ගැනීම මට අපහසු නොවුවද යම් තරමකින් හෝ ඔහුගේ වැරදි අවබෝධය දුරලීමට උදෙසා මම ඔහු පැවසූ දෑ වෙනුවෙන් පිළිතුරක් ලබා දුන්නෙමි. බණක් භාවනාවක් කරනව නම් ඒකට වයසක් තියෙනවා කියලා මං හිතන්නේ නෑ මිස්ටර් අනන්ත. නලින් සර්ගේ වයසේදී නෙවෙයි මිස්ටර් අනන්තගේ වයසේදී වුණත් ඒක කරන්න පුළුවන්.
කසාද බඳින්න, ආදරය කරන්න, භාවනා කරන්න කියලා වෙනම කාටද ඕනේ නැහැ ජීවිතවලට. ඇත්තටම ආදරේ හිතවල තියෙන මිනිස්සුන්ට මැරෙනකල් ආදරේ සතුටින් ඉන්න පුළුවන්. ආදරේට වයස බාධාවක් නෙවෙයි. සැපේ ආදරේටත් පුළුවන් මිනිස්සුන්ගේ හිත නිවන්න. මනක් භාවනාවක් කරන්න උනත් ඕනේ නිවුණු හිත ඇතුවන මිස්ටර් අනන්ත. නාලින් සර් ජෝලියා මිස් ඉස්සරහා නිවෙන සැනසෙන තරම දැක්කම එයාලා උදව් කරපෙක් ගැන මගේ හිතේ මොනම පසුතැවිල්ලක්වත් නැහැ. අනික මගේ දරුවෝ දෙන්නගේ තාත්තගේ දේපල පවා අතෑරලා මගේ මහන්සියෙන් දරුවෝ ලොකු කරන මට මිසිස් ජූලියාගේ දේපල වලින් ඇතිවට නෑ මිස්ටර් අනන්ත. එපමණක් පවසා පාලමාලයට පැමිණ ගත සිරකර සිටි ඇඟලුම් වලින් නිදහස්ව ගත දොවා අහවර වූ විගස මට පියකුබඳු වූ නලින් ජයසූරියගේ වදන් සිහිපත් කරගත් මා මුළුතැන් ගේට වැදුනේ ශ්‍රී ලාංකික ආහාර වේලක් පිළියෙල කිරීමේ අරමුණෙනි. අසරණව සිටි මාහට සවියක් වූ නලින් ජයසූරිය මහතා සේම ජූලියාටද සිත්වලට සැනසීම විඳ ගැනීමට ඉඩහසට සැලසීම මගේ යුතුකමකි. අල්තාරයේ දිවුරුම් දී ජූලියාව සිපගෙන අහවර ඉදිරිය බැලූ නලින් ජයසූරිය කෝපයේද වේදනාවද යන හැඟීම් සංකලනය වෙන් කරගත් නොහැකි තරම් වූ සංකීර්ණ බැල්මකින් තමා දෙසම බලා හිඳින ඔහුගේම තුරුණු රුව දරන්නා දැක එකවරම විමතියටත් ඉන්පසු තරමක කලබලයකටත් පත් වූ බව මා නිරීක්ෂණය කළ අතරම නලින් ජයසූරිය අනන්තව වැළඳගත් මොහොතේ පවා අනන්ත ජයසූරියගේ දෑත් නලින් ජයසූරිය වටා වෙලී ගිය නැති බව පවා මා දැසින් මගහැරුණේ නැත. නලින් ජයසූරිය සියල්ලන් මගහැර පැමිණ මාහට කතා කර සිටියේ සතුටින් නිපිලී සිටි ජූලියාට වඩා ඉක්මනින් සහ පහසුවෙන් මාහට මේ මොහොතේ ඔහු වටහා ගත හැකි වනු ඇතැයි දැනුණු නිසාම වන්නට ඇත. කේතකි දරුවෝ මේ වෙලාවේ මට උදව් කරන්න. අනේ කියනස මේ මගින් මොකද සට වෙන්න ඕන උදව්ව? අනන්ත මගේ පුතා මාව බලන්නේ කියලා අවුරුදු ගාණක් මම බලන් හිටියා කේතකි. ඒත් එයාගේ අම්මා එයාව සෑහෙන ඉමෝෂනලි බ්ලැක්මේල් කරපු නිසා එයා මගේ ළඟට ආවෙම නැහැ. හැබැයි එයා පහුගිය කාලෙම හොඳින් නෙවෙයි හිටියේ. එයා එන බව දැනන් හිටියට මේ වෙලාවේ මෙහෙම නොකියම එයි කියලා මම කීයටවත් හිතුවේ නැහැ. මට එයාගේ මූණ දැක්කහම හුඟක් දේවල් තේරෙනවා. එයා ජූලියා දිහා බලන්නේ තරහින්. මැරේජ් එකෙන් පස්සේ ජූලියා මගේ ගෙදරට එන නිසා මේ වෙලාවේ අනන්ත මගේ ගෙදර ඉන්න එකේ තරම් හොඳ ඔප්ෂන් එකක් වෙන්නේ නැති වෙයි. අනිත් එක මේ දවස් කීපය අපි ගෙදරත් නැහැනේ. ඒ නිසා මේ දවස් ටික ජූලියාගේ අප්ස්ටෙයා එක අනන්තට නතර වෙන්න කිව්වොත් ඒක උනට කරදරයක්ද කේතකී? අනේ පිස්සුද සර්? අරතරම් විශාල ගෙදර මට මොන කරදරයක්ද? අනිත් එක ඒ ගෙදර සර්ගේ මිස් ජූලියාගේ මිසක් මගේ නෙවෙයිනේ. ඒ මගෙන් අහන්නේ. මන් දන්නවනේ දරුවෝ ඔයා ගැන. ඔය ඇමරිකාවේ කාලයක් හිටියත් ඔයාට තාම තියෙන ශ්‍රී ලංකන් තින්කින් එක. ඔයා දරුවෝ එක පහළ තට්ටුවේ තනියම ඉඳී උඩ අනන්ත ඉන්න එකට ඔයා අකමැති නම් අනන්තට හොටෙල් එකක හරි නතර වෙන්න කියන්නම් දරුවෝ. අනේ එහෙම පාස ඒ සර්ගේ පුතා නිසා නරක කෙනෙක් වෙන්න බෑනේ. ඉතින් මට ඒක ප්‍රශ්නයක් නෑ. මේකයි දරුවෝ අනන්තව මගේ එක්ස් වයිෆ් මාලිකා හදලා තියෙන විදිහ හරි වෙනස්. ඔය කොල්ලට තනියම තේ එකක්වත් හදාගන්න බෑ. පුළුවන් නම් එයා ගැන ටිකක් බලන්න කේතකි. එයා ශ්‍රී ලංකන් විදියට විතරයි කෑම කන්නේ පවා. එයා කැමති විදිය නැත්තම් බත් කටක්වත් නොකන જાතිය කොල්ලෙක් ඔය. අනික එයා ටිකක් ප්‍රශ්න වලින් ෆෙඩක් වෙලා ඉන්නේ. ඒ හින්දා ටිකක් කේන්ති යනවත් වැඩි මිනිහට මම වෙනුවෙන් ඉවසලා එයා ගැන ටිකක් බලනවද කේතකි. මේ දවස් ටිකවත් ඒ ගැන වරි වෙන්න එපාස. මං හැමදේම බලන්නම්. සරල සතුටින් ගිහින් එන්නකෝ. ඉතින් මා පැවසූ වදන් වල වගකීම දැරිය යුතුය. අනන්තගේ අනන්ත දොස් පරොස් මැද උඩුග හැසිරීම විඳ ගනිමින් ඔහු වෙනුවෙන් 3 වේලම ආහාර සැකසීම පමණක් නොව අනෙක් සියලු ආවතේව පවා මා සිදු කළේ විශ්වාසය රකිමි. මුලින්ම මා ඔහුට කෑම පිළියෙල කළ මොහොතේ මා දෙස රවා බලා ඔහු විමසුවේ එක් පැණියකින්. "තමුන් කවුද මෙතන? එයිමට කෑම හැදුවේ?" "අර මගේ තාත්තා වල්ලගත්තු ගෑණිගේ යාළුවෙක් කියලා නේද කිව්වේ?" "නෑ මිස්ටර් අනන්ත, ඒ මිස් ජූලියාගේ හොඳ කමට එහෙම කිව්වේ. මම ඇත්තටම මේ ගෙදර සර්වන්ට්." මා එසේ පැවසුවේ නැතහොත් අනන්ත ජයසූරිය මා පිළියෙල කළ ආහාරයේ බව ප්‍රතික්ෂේප කරනු ඇතැයි දැනුණු නිසාය.
කෙසේ වෙතත් ඉන්පසු ඔහු මාහට දොස් පැවරුවේ නැතිවද මාහට ඔහුගේ සියලු රාජකාරී පවසා සිටියේ. නපුරු මිනිසෙකු හා එක් නිවසක ගත කළ වෙහෙසකර දින කීපයේ මාහට වූ එකම සහනය වූයේ මා කෙරෙහි මෙන් නොව ඔහු මගේ පුතුන් දෙදෙනා කෙරෙහි ඉතා ලිහිල් හා මිත්‍රශීලී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමය. මගේ කොළ පැටවුන් දෙදෙනාටද ඒ දින කීපයේ ඔහු තරම් අයකුනේ තරමට ඔවුන් දෙදෙනා ඔහු හා බැඳී සිටීම මගේ සිතට තරමක ඊර්ෂ්‍යා සහගත හැඟුමක් ඇති කළ බව පැවසීම මුසාවක් නොවේ. අනන්තගේ රාජකාරිවලට සිරවීම සහ ජූලියා නිමසේ නොමැතිව දරු දෙදෙනා තනිකර යාමට නොහැකි වූ නිසාම රැකියාවට යාම දින කිහිපයක්ම මට මගහැරී තිබුණු අතර එක් දිනක මා සේවය කළ සුපිරි වෙළඳසැලේ කළමනාකරු දුරකථනයෙන් මා අමතා පවසා සිටියේ එදින රැකියාවට නොපැමිණියහොත් හෙට දිනින් පසු මට රැකියාව අහිමි වනු ඇති බවය. දරු දෙදෙනෙකු තනිව නඩත්තු කරන මවක් වූ මට රැකියාව ඉතා වටිනේය. ප්‍රධානම ගැටලුව ජූලියාද නොමැති එදින පාසල් නිවාඩු දිනයක් වීම නිසා දරුවන් බලා ගැනීමට කිසිවකු නොමැති වීමයි. කෙසේ වෙතත් මගේ දරුවන් ගැන නිරතුරුව සොයා බලන ඔවුනට ඉතා ආදරයෙන් සලකන අනන්තද නිවසේ සිටි නිසා මගේ 10 හැවිරිදි පුත්‍රයාට 6 හැවිරිදි මල්ලිව බලා ගැනීම නොහුරු දෙයක් නොවූ නිසා එදින ඔවුන් නිවසේ රඳවා රැකියාවට යාමට මම තීරණයකට සිටියෙමි. උඩඟු සහ නපුරු අනන්තට මා පිටත්ව යන බව නොපැවසූ අතර ඔහුගේ සහ දරුවන්ගේ ආහාර පාන සියල්ල පිළියෙල කර තැබූ මම මගේ දරුවන් තඟින්නවත් හිතුවක්කාරයින් නොවූ නිසාත් මට වෙන විකල්පයක් නොවූ නිසාත් ඔවුනට දහසකුත් අවවාද උපදෙස් ලබා දී පිටව ගියමි. වෙනදා දරුවන් පාසලට හැරලවමින්ම රැකියාවට පිටත් වන මම පාසලින් පසු රැකවරණ මධ්‍යස්ථානයෙන් ඔවුන්ව රැගෙන හවසට නිවසට ඒමට හුරුව සිටියද එදින මට පිටත් වීමට හැකි වූයේ දවල් කාලයේ වූ බැවින් දිනක වැටුප ලබා ගැනීමට අවශ්‍ය පැය ගණන සම්පූර්ණ කරනුවස් රාත්‍රී මුරේ තෙක්ම සේවය කිරීමට මට සිදුවිය. ඉතා වෙහෙස වී සීතලේ ගැහෙමින් රාත්‍රී 10ට පමණ නිවසට පැමිණි මට මුහුණ දීමට සිදු වූයේ නොසිතූ ඇබැද්දියකටය. මා නිවසට ගියද කාමරයේ දරු දෙදෙනා නොවීය. පහළ මාලයේ කොතනකවත් ඔවුන් නොමැති කල උඩුමහලද බොහෝ නිහඬව පැවති නිසාම ඉතා බීටපත් වූ මා දරුවන්ගේ නම් හඬ ගැසුවේ බියෙන් ඉකිබිඳිමින්. මගේ හදවත සනසවාලමින් උඩුමහලේ හිඳ දරුවන් දෙදෙනාම දෑති නොසවාගෙන පැමිණි අනන්ත මට දෝෂාරෝපණය කළේ මෙලොව සිටින නරකම අම්මා මම බව මට හැඟෙන පරිදිය. මං වුවම සොයන කුඩා පැටවුන් දෙදෙනෙකු නිවසක තනිකර දමා රෑ 10 වනතුරුම නොපැමිණි සිටි මා අම්මා යන වදරින් නැමතීමට පවා නුසුදුසු ගැහැණියක බවට ඔහු චෝදනා කළේය. මා එම නිවසේ සේවිකාව පවසා සිටි නිසාම මා රැකියාවකට යන බවක් නොදැන සිටි ඔහු මාහට කළ චෝදනාව ඉතා බරපතලය. ළමයින්ට ආදරයක් නැති කිරිසප්ප තනියම දාලා මිනිස්සු එක්ක මගුල යන පාලමිතර ගෑනුණන් සාපයක්. මගේ දරු දෙදෙනා ඉදිරිපිට ඔහු කළ බරපතල චෝදනාව හමුවේ මා කම්පැනියට පත් වූ අතර තම කෝපයේ සිදෙන තුරුම මාහට බැනවැදුණු ඔහු මගේ අවසරයක් නොඅසාම නැවතත් දරු දෙදෙනා උඩුමහලට රැගෙන ගිය අතර මා සිට තැනම ගල් ගැසී සිටියේ කිසිවක් කර කියාගත නොහැකි වේ. මගේ සැමියා වූ නදීෂණ සහ මා විඳි මානසික වේදනාව දරා ගනිමින් වෙනත් කිසිදු පිරිමියෙකු අභියස නොසෙල්වෙන තරම් දැඩි කරගත් සිතින් මගේ දරු දෙදෙනා මැත්තේ සිටි මාහට මේ චෝදනා ඉතා බරපතල වැඩිය. මා වෙනුවෙන් මා කතා කළ යුතු වුවත් ඒ අවස්ථාවේ මෝට එකදු වදනක්වත් පැමිණියේ නැත. ඒ සීතරෑගේ වනතුරුම මා හුන්තැන්ව වාඩි වී සිටි අතර පසුදින උදෑසන දරු දෙදෙනාව පහළට රැගෙන පැමිණි අනන්ත හැසිරුණේ දරුවන්ගේ අයිතිකරු ඔහු විලසින්ය. වෙනදාට තනිවම පාසල් යාමට සූදානම් වන ලොකු පුතුට පවා උපකාර කරමින් සූදානම් කරන අයුරු පවා මා බලා සිටියේ නිසල්මන්වය. අනන්තගේ දරුණු වදන් වලින් මගේ හදවත ගිලන්ව තිබූ තරමටම මා සිටියේ අප්‍රමාණ වේදනාවකිනි. දරු දෙදෙනා පිටත් වීමට පෙර පැමිණ මා වළඳ ගත්තද වෙනදා දැනුණු නොදැනුණු අතර ඔවුන් අනන්ත පසුපස වැටී සිටියේ අහිමි ඌපිය සුවය සොයමින් බව දැනුණ කල අනන්තද සමගින් ඔවුන් පිටව ගිය පසු මා කලේ බොහෝ කාලයක් සිතේ සිට කරගෙන සිට වේදනාව පහව යනතුරු හඬා වැටීමය. පාසල් කාලයේ පටන් පෙම් කරමින් මා බිරිඳක මවක බවට පත් කළ ඔහු සියලු නෑ හිත මිතුරන්ගෙන් මා දුරස් කරමින් දුරු රටකට සංක්‍රමණය වීමට ගත් තීරණය හමුවේ
අන්සියල්ල අතහැර ඔහු කෙරෙහි වූ විශ්වාසය පමණක් හිත දරාගෙන ලොව අනික් කෙළවරට පැමිණි මා සහ අපගේ නොදරුවන් විතරම්ම අසරණ කරමින් වෙනත් ගැහැණියකට ලංවීමට මගේ සැමියාව සිටි නදීෂ හිත හදාගත්තේ කෙලෙසදැයි මා නොදනිමි. මා කෙසේ වෙතත් ඔහුගේ ලෙයින් සැදි දරු දෙදෙනා පිටස්තරයෙකුගේ ආදරය සොයන තැනට පත් කිරීම ඔහු විසින් නොකළ යුතුව තිබුණ බව මට දැඩිව දැනුනේ ඒ මොහොතේය. එදින දහවලේ ජූලියා සහ නලින් ජයසූරිය නිවසට පැමිණීම මට මහත් සහනයක් විය. එහෙත් එම සහනය සිතින් පාසල නිමවී පැමිණි ලොකු පුතු පැවසූ දෙය ඇසීමෙනි. අද තාත්තියාවන ස්කූල් එකට සතියකට දිනක් හෝ දෙකක් ඔහු එලෙස පැමිණෙන නිසා මට ඒ තරම්ම විශේෂ පුවතක් වූයේද නැත. ඇයි අම්මා තාත්ති කිව්වේ අංකල් අනන්ත නරකයි කියලා? අංකල් අනන්ත? තාත්තා එයාව දැක්කේ කොහොමද? එයා අපි වැරලවන් ස්කූල් එකේ ගේට් එක ළඟටම ආවනේ. තාත්තා මොනවද කිව්වේ? එයා නලින් සීයාගේ පුතා දැහුවා. ඊට පස්සේ එයා නපුරු කෙනෙක් කිව්වා. එයා ළඟට යන්න එපා කිව්වා. නදීෂ ගැනසීම අනන්ත ගැනද මසිතට ඇති වූ දැඩි කෝපයකි. සිත නොසන්සුන්ව තිබුණද මා රැකියාවට යාමට සූදානම් වූයේ ජූලියා සහ නලින් මහතා එදින නිවසෙන් අතර වන නිසා වූ සැනසීමෙනි. එහෙත් මා පිටත් වන්නට සැලසෙන විටම නිවසට පැමිණිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමග නදීෂය. මා සමග සිටීම කුඩා දරුවන් දෙදෙනාට ඉතා අනාරක්ෂිත බව පවසමින් අනන්ත යන ශ්‍රී ලංකාවේදී මානසික රෝගයක බවත් ඔහුගේම දරුවා පවා නිවසේ මිය යාමට ඔහු සම්බන්ධ බවත් තවත් චෝදනා රැසක්ද සමග දරුවන්ගේ සම අයිතිය පවතින ඔහුගේ භාරයට දරුවන් ලබා ගන්නා බව පවසා ඔහු දරුවන් රැගෙන යන විට මා මොහොතකට ගල් වී ගිය සිදුවන දේ වටහාගත නොහැකි වේ. එහෙත් මොහොතකින් පියවි සිහිය ලදමා අන්සියල් අහිමිව තිබියදී මට ඉතිරිව තිබූ එකම වස්තුවත රැගෙන යන ඔහු පසුපස අටාචාරාවක පරිදි දිවගේ උමතුවෙන් මිනී. කේතකි, උඹ ඌ එක්ක ඉන්නේ කියලා කලින් දන්නව නම් මම ළමයිව මීට කලිනුයි අරන් යන්නේ. ඒ මදිවට තම්සි තව උන් එක්කත් ගිහින් ඌ එක්ක රණ්ඩුත් කරනව නේද ළමයි ඉස්සරහා. නදීෂ, පිස්සුද නදීෂ? එයා දන්නවා මං කවුද කියලා. කවුද ඔයාට ඔය බොරු කිව්වේ? බොරු? පොඩි උන් බොරු කියන්නේ. චූටි පුතා ඒ ළමයට තේරෙන විදියට කිව්වා අම්මා මගුලේ ගියා කියලා අනන්ත අංකල් බැන්න කියලා. තමසේ ජාතීන් ආවොත් ළමයි දෙන්න වැස් දෙකට දකින්න බැරි වෙයි කියලා මතක තියාගන්නවා. නදීෂ, මං ඔයා වගේ නෙවෙයි නදීෂ. මට ඇත්තටම මොන පිරිමියෙක්වත් ඕනේ නැහැ. තරුව තමයි මගේ ජීවිතේම. අනේ මගේ පැටව දෙන්නම තේරෙ යන්නේ දෙයනේ. ළමයි ආපහු දෙන්නේ නැහැ. ළමයි ඕන නම් ඒ විදියට ඉන්න ඕනේ. ඔහු දරුවන් රැගෙන පිටව යන විට මා උමතුවෙන් රිය පසපස දුවන විට මා පසපස ජූලියා මා නතර කර වැළඳ ගත්තාය. මා හඬින් කෑගසා හැඬු මාගේ කෝපය මුළුමනින්ම එල්ල වූයේ අනන්ත දෙසටය. කෝපයෙන් සෙම ශෝකයෙන්ද හෙම්බත්ව සිටියද හඬමින් සහ වැළපෙමින් උමතුවෙන් මෙන් අනන්තට චෝදනා කරමින් මා සිදු වූ සියල්ල ජූලියා සහ නලින් දෙපළට විස්තර කෙළමි. නලින් මහතා සහ අනන්ත අතර උණුසුම් වචන හෝමාරුවක් සිදුවන ඇසුනද මා සංසුන් කළේ ජූලියා ඔවුන් දෙදෙනාටම යම් පැහැදිලි කිරීම කරුණු දුටුවද මා සිටියේ ඒ කිසිවකුට අවධානය නොදෙමිනි. කඳුළු සමගින්ම ගෙවී ගිය යම් කාලයකට පසුව මා අසලට පැමිණි නපුරු අනන්ත ජයසූරිය මා අසලින් වාඩි වී ඉතා තැවුල් සහගත ලෙස මගෙන් සමාව අයද සිටියේය. මා සිටියේ නිසල්මන්වය. ජීවිතයේ හුස්ම පොද දහිමි වූ පසු අන් කිසිවකින් පලක් නැත. ඔහු පවසන කිසිවකට ප්‍රතිචාර දැක්වීමට මට අවැසි නොවීය. මිස් කේතකී, මට හැමදේටම සමා වෙන්න. අපි කොහොම හරි දරුවෝ දෙන්න ආපහු ගමු. පුතා, කොයා දැන් උඩට යන්න. මට කේතකී එක්ක කතා කරන්න ඕන. නලින් මහතා මා අසලින් වාඩි වූයේ පියකුමින් මා හිසට අතක් තබාගෙනය. කේතකී දුවේ, ඔයාට මේ නැති වැරදි කියලා ගිය නදීෂගෙත් වැරදි හුඟක් තියෙනවනේ. මේ වෙලාවේ යා කරපු චෝදනා බරපතල නිසා දරුවන්ගේ ආරක්ෂාව වගේ කරුණු ගැන සලකලා පොලිසිය එයාට දරුවෝ ගෙනියන්න ඉඩ දුන්නට දරුවන්ගේ බාරකාරීත්වය ගැන අන්තිම තීරණය දෙන්න පුළුවන් අධිකරණයටනේ. ඔය දැන් කෑ ගහලා කියපු එක දෙයක්වත් එයාට උසාවියේදී ඔප්පු කරන්න බැහැ දරුවෝ. එයා අනන්ත ගැන කරපු චේතනාව හුඟක් වැරදි. ඒ දවස්වල මගින්ම දැනගත දේවල් අල්ලගෙන එයා ඔය කියෙව්වේ. අනන්තත් වැරදිදෝ. ඒත් එයාට ඔයා බැන්නේ ලොකු මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක් නිසා.
යට සිද්ධ වුණු මහා අවාසනාවන්ත දේවල් නිසාම එයා එහෙම හිතුවේ. ඇත්තටම ලංකාවේදී ඔයිටත් එහාගේ සිද්ධියකට එයා මුහුණ දුන්නා. නර්සරි යන වයසේ හිටිය මගේ එකම මොනපුරා අනන්තගේ පුංචි පුතාව මහා නොසැලකිලිමත් විදියට ගේ ඇතුලේ ලොක් කරලා දාලා එයාගේ වයිෆ් ඕනේ නැති ගමනක් ගිහින් තිබුණා. අනන්ත ගෙදර ඉද්දි දරුවා ස්විච් එකට අත දාලා කරන්ට් එක වැදලා නැති වෙලා ඉඳලා තියෙන්නේ. මා හිස ඔයේ සිතට නැග දැඩි කම්පනය නිසාය. නලින් ජයසූරියගේ වත්තේ ඇඳී තිබුණේ මහා වේදනාවකින්. නදීෂ කරපු එක චෝදනාවක් නම් තරමක් හරි. අනන්තට සයිකොලොජි ඉෆෙක්ට් වුණා ඒ සිද්ධිය. එයා ඒ දරුවට පුදුම ආදරේ. මේක එයාට දරා ගන්න බැරි වේදනාවක් නේ. ඒ අතරේ මරණයට පුතාටයි අර ගෑනිටයි දෙන්නටම මිනිම්මරු චෝදනා ඉදිරිපත් වුණා. හැබැයි පුතාගේ අතේ වරදක් නැති නිසා යා නිදහස් මයික්මනට. එයාගේ වයිෆ්ට ලොකු දඩේකුයි අත්හිටවපු සිර දඬුවමකුයි ලැබුණා. පුතාගේ මානසික කඩාවැටීම කොයිතරම්ද කියනවනම් එයා සුයිසයිඩ් කරගන්න හැදුවා. අර ගෑනිව මරන්න හැදුවා. මාරෑ තිස්සේ සෙල්ලම් බඩුයි චොක්ලට්ුයි අරගෙන අර දරුවව සොහනට ගිහින් පුතේ කේකේ වල හාරන්නත් හදලා තියෙනවා. ඉතා මානසික ලෙඩෙක් වුණා. මං ඒ දවස්වල ලංකාවට ගිහින් එයා එක්කම හිටියා. එයාව ට්‍රීට්මන්ට් වලට අරන් ගියා. ටිකෙන් ටික සනීප වුණාට එයා කලින් හිටියට වැඩිය ටිකක් වෙනස් කෙනෙක් වුණා. මේ දවස්වල මෙයාව මෙහිට ගෙන්න ගන්න හැදුවට එයාගේ ඩිවෝර්ස් එක ටිකක් ඇදුන නිසා ඒ දවස්වල මෙයාට එන්න උනේ නැහැ. අන්තිමට හැමදේම ක්ලියර් කරන් මමවත් නොහිතුව වෙලාව තමයි එයා ආවේ. එයා ඔයාගේ පැටව දෙන්නට මේ දවස් ටිකට හරි ආදරේ වුණේ එයාගේ දරුවා මතක් වුණ නිසා වෙන්නේ නැති. මට තේරෙනවා නලින් අංකල්. මටත් හරි දුක හිතුණා ඒ කතාව ඇහුවම. මේක මගේ පව්කාරකම. මම කායිකව තරහ නැහැ. අපි වායික ඉන්නවනේ දරුවෝ. අපි කොහොම හරි දරුවෝ දෙන්න මාපහු ගමු. එතෙන් පටන් ගෙවී ගිය කාලේ පුරාම මා වෙහසුනේ නීතිය ඉදිරියට ගොස් දරුවන්ගේ භාරකාරීත්වයේ රැලි ලබා ගැනීමටයි. ඒ වෙහෙසකර කාලය තුළ මගේ රැකියාව පවා අහිමි වී ගිය අතර චූලියා සහ නලින් ජයසූරිය එක්ව මා සවිමක් පාල්ලාගෙන සිටි අතර අනන්තද මගේ නඩුව වෙනුවෙන් බොහෝ වෙහෙසන බව මම දැන සිටියෙමි. පළමු නඩුවාරයේදී දරුවන් අසනීපයෙන් බව පවසන ආදේශ පැමිණියේ නැති නිසාම ඒ කල් ගිය අතර ඉන් මාස 1කමාරකට පමණ පසුව ඌ දෙවන නඩුවාරය ආරම්භිනි. පළමු නඩුවාරයේදී මගේ නීතිඥයා විසින් අනන්ත සම්බන්ධව නදීෂ විසින් කරන ලද චෝදනා සාවද්‍ය බව සාක්ෂි සියල්ල උසාවියට ඉදිරිපත් කර සිටියේය. තවදුරටත් අනන්තව මාතෘකා කර නොගත් නදීෂගේ පාර්ශවයේ චෝදනාව වූයේ මාහට දරුවන් රැකබලා ගැනීම සඳහා වත්කමක් නොමැති බවයි. තීන්දුවකින් තොරව යළිත් නඩුව කල් ගිය අතර දරුවන් නොමැතිව සිව් මසක් පවන ගතව ගියේ මා හදවතින් දැඩි ගිලන් ස්වභාවයකට පත් කර දමමිනි. නලින් ජයසූරිය වෙතින් මා නොසිතූ නොවිරූ යෝජනාවක් පැමිණියේ ඉන් සතියකට පසුවය. ඔයාට දරුවෝ දැන් රස්සාවක් කරන මූඩ් එකක් නැහැ. අනික මෙහි එක්සෑම් මොනවත් කළේ නැති නිසා ඔයාට කොහොමටත් ඔඩ් ජොබ්නේ කරන්න වෙන්නේ. PR එකවත් ලැබිලා තිබුණා නම් මේ දේවල් වෙනස් වෙන්න තිබුණා. ඒත් මේ වෙලාවේ උසාවියට වත්කම් පෙන්නලා ඔයාට දරුවන් ළඟට ගන්න කරන්න ඉතිරි වෙලා තියෙන හොඳම ඔප්ෂන් එක තමයි මම මේ කියන්නේ. මොකක්ද අංකල්? මගේ පැටව වෙනුවෙන් මං ඕනම දෙයක් කරනවා. ඔයා මගේ පුතා අනන්තව මැරි කරන්න. මොකක්? අනන්තට මගේ මෙහි තියෙන දේපල වගේම ලංකාවෙත් සෑහෙන දේවල් තියෙනවා. එයා චාටර්ඩ් ඉන්ජිනියර් කෙනෙක්. දැනටමත් එයාට මෙහෙත් හොඳ ජොබ් ඔෆර් එකක් ලැබිලා තියෙන්නේ. ඔයා එයාගේ වයිෆ් වුණොත් නදීෂට කියන්න බෑ ඔයාට දරුවෝ බාර ගන්න වත්කමක් නෑ කියලා. ඒක තමයි දරුවෝ අපිට තියෙන හොඳම විකල්පේ. හොඳට හිතලා කියන්න දරුවෝ. මම නම් කොහොමඩවත් කැමති මගේ කොල්ලට ඔයා වගේ කෙනෙක් ලැබෙනවට. මගෙන් උන වැරද්ද හදාගන්න මට ඉඩ දෙන්න කේතකි. ප්ලීස් අපි මැරි කරමු. පෙරදී දැඩි උඩඟු ස්වභාවයකින් මාහට බැන වැදුණු අනන්ත ජයසූරිය අවසන ඉතා බැකපත් කියලාවෙන් මම වෙතින් ඉල්ලා සිටියේ. එහෙම කරලා කොහොමද ඔයා කරපු වැරද්ද හදන්නේ? මට පැත්තකින් ගෑණියෙක් වෙනුවෙන් කරන්න බැරි හුඟක් දේවල් මගේ වයිෆ් වෙනුවෙන් කරන්න පුළුවන් කියතකි. අපි එකතුනොත් අපේ කොල්ලකට දෙන්න ඉක්මනට අපි ළඟට ගන්න පුළුවන්. මං හරි මාදරේ වුන් දෙන්නට. මා හිසෝසවා බැලුවෙමි. අනන්ත ජයසූරියගේ දැස්වල වංචාවක සේයාවක්වත් නොදුටුමා සිටීමට කාලය නොගත්තෙමි. එහෙම කළොත් මගේ පැටව අපහු ලැබේද අනන්ත? අනිවාර්යයෙන්ම. අපි ලෝයස්ලා එක කතා කළා. හරි. අපි එහෙම කරමු.
මින් වසර 11කට පමණ පෙර පිරිමියෙකුගේ හුස්මවත් නොවැටුණු නොඉඳුල් කෙල්ලක ලෙස නදීෂ හා විවාහ වී දහසක් පැතුම් මැද කුටුම්බයක් තනාගත් මා ඔහුගේම කැමැත්ත පරිදි මගේ මාපියන්, නෑසියන් හා සියලු හිතවතුන් හැරදමා මා සතුව පැවති මිල මුදල් වත්කම් පවා ඔහු ගැන වූ විශ්වාසයට හිලව් කර පැමිණි ගමන අවසානයේ සියල්ලා හිමි වී දරු දෙදෙනා පමණක් ඉතුරු වූ මොහොතේ මට ජීවිතයේ දරු දෙදෙනාගේ අනාගතය ගොඩනැගීම හැර අන් කිසිදු සිහිනයක් හෝ ප්‍රාර්ථනාවක් ඉතිරි නොතිබූ අතර මම යන ගැහැණියව අමතක කර මා තුළ සිටි මව් පමණක් ජීවත් කර වූ පිරිමින් ගැන වූ විශ්වාසය සහ මුලින්ම බිඳ වැටී තිබූ මා යලි විවාහයකට එළඹීම පිටක මටම අදාගත නොහැකි වුවත් අනන්ත ජයසූරිය දැන හෝ නෙදන තම බිරිඳ මෙත්තේ ආත්මය මියදී ගැහැණියකු තුළ ශේෂ වූ මවම පමණක් බව මම දැන සිටියෙමි. නව රැකියාවලද ස්ථානයට ආසන්නය වූ නිවසක් මිලදීගත් අනන්ත ඒ පදිංචියට යාමට මටද ආරාධනා කළද මා ඒ ප්‍රතික්ෂේප කළේ මේ විවාහය තුළ මට ඔහු හා තනිව ගෙවන දෙවියක් අවැසි නොවූ නිසාමය. කේතකී මේ බලන්න ටීඩ් එක මම ඒගේ ගත්තේ අපි දෙන්නගෙම නමට. කෝට් එකේ දුවට කිසිම වත්කමක් නෑ කියන්න බෑ දැන් කාටවත්. අනන්ත පිස්සුද ඔයාට? ඇයි එහෙම කළේ? අනික මෙහෙට ආව විතරයි ඔයා කොහොමද එච්චර දෙයක් කළේ? මම ලංකාවෙන් ආවේ එහෙ තිබුණු ප්‍රොපර්ටිස් වැඩි හරියක් විකුණලා දාලා. ඒ සල්ලි වලින් මට මේක කරගන්න පුළුවන් වුණා. අනන්ත ඔයා මේ රටේ මේ පොඩි ගේ ගන්න ඔයා ලංකාවේ තිබුණු කෝටි ගාණක දේවල් විකුණන්නේ නැති. එහෙම කරලත් ගන්න දේ මේ අහක ඉන්න මටත් අයිතියක් දෙන්නේ ඇයි? අහගේ දේ අයිතියක් දෙන්න බැරි නිසා තමයි ඉක්මනට වයිෆ් කරගත්තේ. අනික මට එහෙ තිබුණ මහ ලොකු දේපල වල කවදාවත් සතුටක් තිබුණේ නෑ කේතකේ. මේ පොඩි ගේ ඇතුලේ ඔයයි පොඩි උන් දෙන්නයි එක සතුට හොයාගන්න මං උත්සාහ කරනවා. ඔහු ඒ තරම් කැපකිරීමක් කර තිබියදී පිටුපෑමට නොහැකි වූ නිසා මෙන්න යාමට තැනක් තිබියදී තවදුරටත් ජෝලියාගේ නිවසේ ජීවත් වෙ නොහැකි නිසාත් මම අනන්ත හා නිවසේ පදිංචියට ගියෙමි. මගේ තීරණය ගැන වඩාත් සතුටු වූයේ ජෝලියා සහ නලින් දෙපළේ. ජීවිතයේ අර්ධ ශතකයේ පසු කර සිටියදීත් ජීවිතයේ අලි ආරම්භ ඕන් දෙදෙනාට මින් හැඩි වී කඩා වැටි ඇති මගේ ජීවිතයේදී අලි ආරම්භයක් අවසි නොවන බව මා ඔවුන්ට පවසන්නට ගියේ නැත. අනන්ත හා ජීවිතයේ අපහසු නොවුවද නදීෂ හැර වෙනත් පිරිමියෙකුගේ හුස්මක් හෝ නොවිඳි මට ඔහු හා යුග දෙවියන් ගෙවීම ගැන සිතීමේ පවා ඔවිය තදබල අපහසුවකි. එහෙත් ඔහු මිලගතිගෙන තිබූ නිවස ඉතා ප්‍රසන්න සහ හුරුබුහුටි නිවසකි. එය මා හැමදාමත් සෙනදුටු ආකාරයේ නිවසකි. නදීෂ හා මෙරටට පැමිණ ජීවිතයේ ආරම්භයේ තනි නිවසක නොව කුඩා ඇනෙක් 100ක බඳු කොටසකය. ඉන්පසු මා ජීවත් වූ ජෝලියාගේ නිවස මට සුවිශාල වැඩිය. මා නිවසේ සහ යාපද ගෙවත්තේ වූ නිදහස් සැඟීම විදින අතරතුර අනන්තමා කැඳවාගෙන ගිය ප්‍රධාන නිදන කාමරය වෙතය. නදීෂ හැර වෙනත් පිරිමියෙකු සමග නිදන්න යහනක් බෙදාගෙන නොමැති මා තරමක් අපහසුවෙන් නොදොහු පසුපස ගිය අතර මා පුදුමයට පත් වූයේ 5 දෙනෙකුට පමණ සරලින තරම් ඉඩකඩක් සහිත එහි වූ විශාල යහන් දෙකක් දැකීමෙනි. අනන්තකී වටලෙස බැලුවේ ඒ පුදුමයේ දැසේ තවරාගෙනය. පැටව් දෙන්නත් ආවා මෙයාලට ඇතිවෙන ඉඩ තියලා තමා බෙඩ්ස් ගෙනාවේ. එපමණක් නොව ඊට යාබද කාමරයේ නිල් පැහැති බේබි අල්මාරිය සහ පොත් කබඩේද මෙන්ම විදුලිය සවකර තිබූ ඔන්චිල්ලාවද මගේ සිතට ගෙන ආවේ සැනසෙල්ලකි. මහා අනන්ත අතර වැඩි කතාබහක් නොවද ඔහු මා විසින් සිදු කළ සියලු කාර්යයන් වලට නිහඬව උපකාර කළේය. රාත්‍රියේ තෙක්ම යම් යම් දෑ සිදු කරමින් පහළ මාලේ කල්මැරු මා අනන්ත විසින් මගේ ඇඳුම් සියල්ල උඩු මහලේ කාමරයේ වූ බිත්ති අල්මාරියක තැන්පත් කරන ලද බවදට නිසා එම කාමරයට ගියේ මගේ ඇඳුම් මාරු කර ගැනීමටය. ඒ මොහොතේ ඔහුද කාමරයේ වෙත පැමිණියේය. කේතකී, ඔයා කැමති නම් මේ රූම් එකේම අපි දෙන්නම. ඔයාට ඕන නම් බෙඩ්ස් දෙක ඈත් කළත් කමක් නැහැ. ඔයා කැමති විදිය කියන්න. ඕන නම් මම රූම් එකෙන් එළිය සෝෆා එකේ හරි ඉන්නම්. ඔහු විසින් මිලටගෙන ඔහු විසින් සියලු ගෘහ භාණ්ඩ පවාගෙන විත් සකස් කළ නිවසේ කාමරයෙන් පිටතට ඔහු යවිය හැකිද? කමක් නෑ අනන්ත. ඔයා මේ රූම් එකේ ඉන්න. මම ඔයාව විශ්වාස කරන්න. එදින තරමක වෙහෙසකට දිනයක් නිසාම රෑ සයනේ වැතරුනේ නිදි බරවය. මා එන විට යහනේ අනෙක් කොන වූ අනන්ත දුරකථනය ඔබමින් සිටියද මා දැකය විසන්දි කළේය.
good night කේතකි. good night අනන්ත. මට හරි නිදිමතයි. මට ඉතින් ඇඳට වැටුණ ගම මලා වගේ නිින්ද යනවා. ඒ කියනවා හරි වාසනාවන්තයි. නිදා ගන්න එහෙනම්. ඕකේ වාසනාවේ කතාව මට එදින වැටහුණේ නැත. එහෙත් ඉන්දින කීපයකට පසු මාහි අරුත් වටහා ගත්තේ ඕ සුවවර නින්දක් නොලබන බවත් රාත්‍රියේ වරින් වර ඇහැරෙන බවත් දුටු නිසායි. දිනක දෙකක පුතේ යනුවෙන් කෑගස්මින් නින්දෙන් අවදිවන බව දැක මට ඔහු ගැන සැබවින්ම අනුකම්පාවක් ඇති වුවද ඒ නොපෙන්නූ මම ඔහුට වතුර වේදුරුවක් දී නිදන්නට හුරු වූවෙමි. ඒකාකාරීව ගෙවී යන දින කිහිපයකට පසු එළඹෙන අලු දිනේදී මා අනන්ත සමගෝසාවයට ගියේම දරුවන් කොයි මොහොතේ මා තුරලට ලැබෙයිදයි අපේක්ෂාවෙනි. එදින මගේ පැටවුන් දෙදෙනා යළි මාවත ලැබෙනු ඇතැයි දැඩි විශ්වාසයක මා එල්බ සිටීමි. අපගේ විවාහය සහ වත්කම් පිළිබඳව අධිකරණයට කරුණු කීමොත් නදේශගේ නීතිඥයා යම් නීති තර්කගෙන එමින් එම දේපල සහ අපගේ හදිසි විවාහය ගැන තවදුරටත් සොයා බලා අවසන් තීන්දුව ලබා දෙනමින් කළ ඉල්ලීම නිසා එදිනද දරුවන් මට ලබා දුන්නේ නැත. අනන්ත හා උසාවියෙන් පිට වෙන මා ඉදිරියට නදේශ පැමිණියේ කෝපයෙන් වත කළු කරගෙනය. ඔහු මා අසලට එන දෙක අනන්ත මගේ එකතක් ඔහුගේ අතැඟිලි අතට සිර කරගත්තේය. නදේශ අප ඈත දෙස බලාද හෙළුවේ මා දවා අලු කරන තරම් කෝපවත් දැල්මකි. මට කතා කරන්න ඕනේ. ඔහු පවසන විට අනන්ත මගේ වත දෙස බැලුවේ අත් ලිහිල් කරමිනි. එහෙත් මා යත තදින් අල්ලා ගත්තෙමි. කියන්න අනන්ත මගේ හස්බන්ඩ්. එයා හිටියට කමක් නෑ ඕන දෙයක් කියන්න. සුදු තමසේ කොහොමද එහෙම කළේ? තමසේ වෙන එකෙක්ගේ උනේ කොහොමද? මා ඔහු වෙනුවෙන්ම ෆේවී සිටියේදී අර ගැහැණිය හාගේ ඔහු මැරී ඉපදුණු විලාසයෙන් පෙම් කරන සමයේ පටන් මා ඇමතෝ ආමන්ත්‍රණයෙන් නමතා යලිත් මගින් ප්‍රශ්න කරන්නේ තික්කසාද වී අසරණව සිටි මා යලි විවාහ වීම පිළිබඳවද? මා ඔහුගේ වත දෙස බලා සිටියේ සිතට ආවදන් පිට නොකරය. මතකද උඹ කියපුවා වෙන ගෑණියෙක් එක්ක ගියේ මාව අප්පිරියයි කිව්වා. මට ඒකී එක්කම ඉන්න කිව්වා. තනියම ළමයි හදාගන්න පුළුවන් කිව්වා. දැන් උඹ ළමයි දෙන්න මං ගත්ත ගමන් කසාදයක් බැඳලා. කිව්වේ නම් අය ජීවිතේටවත් පිරිමියෙක් එපා කියලා. කොඹ කියපු කතාවද? ඔහුගේ අසාධාරණ පැනයන්ට උත්තර දීමට මට උවමනා වූයේ නැත. මා සූදානම් වූයේ එතනින් පිට වීමට. එහෙත් මගේ අත තදින් අල්ලාගත් අනන්ත ඔහුට පිළිතුරු දුන්නේය. ඇත්ත තමා මිස්ටර් නදීෂ. ගෑණියෙක් තමන්ගේ කින හැම කෙනාගෙන්ම ඈත් වෙලා තමන්ගේ කින පිරිමියාව විශ්වාස කරලා උපන් රටින් හැතැම්ම දහස් ගාණක් දුරට ආවට පස්සේ ඒ මිනිහා ගිහින් වෙන ගෑණියෙක් එක නිදාගත්තම ඒ ගෑණිට පිරිමි සංහතියෙන් එපා වෙනවා තමයි. හැබැයි මේ ලෝකින් හැම පිරිමියාම දරුවෝ ගෑනු අමතක කරලා දකින් ගෑණියෙක් ඒ කියන්නේ ජාතිය ගෑනු නෙවෙයි කියලා තේරුම් ගත්තාට ඒ තීරණය වෙනස් වෙන්න පුළුවන්. කීතකී කියන්නේ දුර්ලභ මණිකක් වගේ. තමුන් වගේ පොට්ටේකට අතේ තිබිලත් වටිනාකම නොපෙනුණා. දැන් මේ මණිකයි ඉතින් මට. මං කීතකීට ඇත්තට මාදරේ. ඒ නිසායි මං ඒව මග ළඟට ගත්තේ. ඒකත් එහෙමද? හැබැයි මතක තියාගනින් කීතකී. වෙනුවුන් එක ගෑණියෙක්ට මම මගේ ළමයි දෙන්නේ කීයටද? දරුවන්ගේ පූර්ණ භාරකාරීත්වයේ තියෙන පේරන්ට්ස්ලට නෙවෙයි රටක අධිකරණයට. ඒ හින්දා දරුවෝ අයිති කාටද කියලා අධිකරණය තීරණය කරයි. අදීශ මේකත් මතක තියාගන්න. කීතකින් මගේ මොන හේතුවකටවත් එයාව වචනකින් හරි රිද්දන්න මින්පස්සේ මම තමුන්ට ඉඩ තියන්නේ. එසේ පැවසූ අනන්ත ගල්ව සිටි මා උරහිස වට අත දමාගෙනම මා එතනින් රැගෙන ආවේය. ඔහු ඒ දේවල් පැවසුවේ සැබෑවටද නැතහොත් නදේශට රිදවන්නට දැයි නොවැටහුණුමොත් ඒ වදන් නදේශව නොසෑහෙන රිදවන බව මම දැන සිටියෙමි. ඒ කෙසේ වෙතත් මා සිටියේ නදේශගේ වදන් වලින් බියට පත්වය. මගේ දරුවන්ට මට අහිමි කිරීමට නදේශ කුමන කපටිකමක් කරයිද කියා මට අදහසක් නොවුන්නද සිත පැවතියේ දැඩි ලෙස බියට පත්වය. නිවසට පැමිණි මගේ ඉවසීම දරා ගැනීම සීමා ඊට පසු කරලෝයේ. අද දින දරුවන් පැමිණියේ අපේක්ෂාවෙන් මා ඔවුන් කැමති කෑම වර්ග පවා බොහෝමයක් පිළියෙල කර තිබුණෙමි. ඔවුන් කැමති සෙල්ලම් බඩු කීපයක්ද ගෙනවිත් තැබුවෙමි.
ඒවා දෙස බලා හඬා වැටෙන මා දෙස මද වේලාවක් නිහඬව බලා සිටි අනන්ත අවසන මා අසලට පැමිණ මා ඔහුගේ ගතට වාරු කරගත්තේය. දැන් ඇති ඔහු මඩන්න එපා කීති. මට යාලව සදහටම නැති වේද අනන්ත? මං කටි බයයි කීප දෙයට. නදීෂට ඕනුනේ ඒ ගෑනිවත් තියාගෙන මාවත් තියාගන්න. මමයි යාට යන්න කිව්වේ. එයා වැඩි කලාට මම වෙන කාටවත් ලං වෙනවට එයා කැමති නෑ. එයා ඒ තරහටයි ඔය මගෙන් පලිගන්නේ. අනේ මං ජීවත් වුණේ මගේ පැටව දෙන්න නිසා අනන්ත. මට යාලවත් නැති වේද? මාව පුළුවන් නම් විශ්වාස කරන්න කීර්තිකී. එයාලව අපි ළඟට ගමු කොහොම හරි. මං නිසා වෙච්ච වැරද්ද මම කොහොම හරි හදනවා. සැබවින් මේ දිනේ ගෙවියන තොරාවම ඔහු මාමත්තේ නැහුණු බව කිව්වොත් වරදක් නොවේ. මා කලේ දිනේ පුරාම දරුවන් සිහි කර එක බිඳීමයි. රෑ සයනයේදී මා යලිත් එක බිඳමින් සිටියේ දරුවන්ගේ ඇඳුම්ද ලයට තුරුළු කරගෙන. අනන්ත බොහෝ වේලාවක් මා දෙස බලා සිටියේය. අවසන මා අසලට පැමිණ මාවත කඳුළු පිස දැමුවේ ඔහුගේ අත්ලෙන්නේ. කීති දැන් ඇති මැනිකේ. මා එකවරම හිස ඔසවා බැලුවේ ඔහුගේ ආමන්ත්‍රණයට සේම ඒ හඬෙහි වූ බිඳුණු ස්වරයට. ඔයාගේ පැටව වෙන්න එයාගේ තාත්තා ළඟ පරිස්සමට ඉන්නවනේ මැනිකේ. එයාලව ඔයා ඉස්කෝලේට ගිහින් බලනවනේ. අනිවාර්යයෙන්ම ඔයාට ආයේ පැටවම ලැබෙනවා. ඒක විශ්වාසයි මට. මං ගැන හිතලා බලන්න කීති. මගේ පණ ටික මගේ පැටියා කවදාවත් මගේ ළඟට එන්නේ නෑනේ. මං මේ ඉන්නවනේ කොහොම හරි. අවසාන වදන් ඔහු මෝන් පිට වන විට මා මුවේ එක බිඳව නතර වූද ඔහු මුවේ වචන වෙදී ගියේය. මගේ ලයේ මගේ දරුවන් ගැන ඌ වේදනාව තරන්න වේදනාවක් ඔහු වෙනුවෙනු ඔහුගේ මියගේ දරු පැටියා වෙනුවෙනු ඉපද තිබුණේය. ඔහුගේ පොතු පිටින් පෙනුන නපුර මිනිසාට වඩා ඔහු තුල වෙසෙන වෘතු පිරිමියා බොහෝ ආදරණීයය. නිහඬව ඉවත හැරුණ ඔහුගේ ඔරහිස් ගැස්සෙන විට මා දෙවරක් නොසිතාම ඔහුව මා ලයට තුරුළු කරගත්තෙමි. ඒ මොහොතේ ජීවිතේ පළමු වරට මගේ ලය මඩල පිරිමි කඳුළු වලින් තෙත් වෙමින් තිබුණි. මට සමා වෙන්න කීති. මන් නිසයි ඔයාට මේක ඕනේ. නෑ අනන්ත. ඕකේති. ඔයා දන්නවද? මගේ පැටිය නැති වුණත් හරි තාම එක දවසක්වත් මට රැට එළි වෙනකන් එක දිගට නිින්ද ගිහින් නෑ කීති. එදා ඔයාගේ පැටව දෙන්න මගේ ඇඳේ නිදාගත්ත දවසේ විතරයි මට එහෙම නිින්ද ගියේ. මට සමා වෙන්න. ඔයා මේ තරම් හොඳ අම්මෙක් කියලා මන් දැනන් හිටියේ නෑ. මම මගේ දරුවන්ට පණ වගේ ආදරය කළේ එයාට යාගේ අම්මගේ ලොකු ආදරයක් ලැබුණේ නැති හින්දාමයි. මගේ අම්මා හොයලා දීපු නිසා අම්මගේ හිතට ඉත්තන බැරිකමට කරගත්ත කසාදයක් ඒක. නිශාරිත් අපේ අම්මගෙම ටයිප්. එයා හරි සෙල්ෆිෂ්. දරුවෙක් හදන්න කැමති උනේම නෑ මුලදී. මගේ උමනාමට මම දරුවා හැදුවේ. සර්වන්ට් තමයි දරුවව හැදුවේ. දරුවා ගෙදර දාලා මෙයා රට වටේ ගියා. ඉදා කරුමෙන්ට සර්වන්ට් හදිස්සියේ ගමේ යන්න වෙලා. ඒක දැනදැනත් ඒකේ ගිහින් රස්තේ ආදුවේ. ඒ නර්ම ගෑනිට එක දවසක් දරුවා බලා ගන්න බැරි වුණා ගෙදර ඉඳලා. අනේ අනන්ත මන් දන්න ඔය සිද්ධිය. දැන් ඒක මතක් කරන්න එපා. මං ඉතින් ඔයාලට බැන්නේ තේ පීඩනයෙන් කීතිකේ තාත්තයි මිස් ජූලිය කියපු දේවල් එක්ක මම පස්සේ හරියට පසුතැවුණා. දැන් අපි ගමත කරමු. දැන් හිතා ගන්න. මම ඔයාගේ ඔළුවට ගන්නවා අනන්ත. ඔයා පුදුම ගෑණියෙක් කීතකේ. මං හරි ආදරේ ඔයාට. දෙවන වර්ෂත ඔහු ඒ දන් පැවසුවද මාය නෑසු කන්ව ඔහු නින්දට වැටෙන තෙක් ඔහුගේ හිස පිරිමදිමින් සිටියෙනි. ප්‍රේමයෙන් මියදුණු හදවතක් යලි පණ ගැන්වීම එතරම් පහසු කාර්යයක් නොවන්නේය. ඒ බව වැටහුණු දාක අනන්ත ජයසූරිය ඔය වදන් පැවසීම නතර කරනු ඇත. ඊළඟ නඩුවාරයේදී තීන්දුව ලබා දුන්නේ මට වාසි සහගතවය. දරුවන්ගේ සමබාරකාරීත්වය පෙර පරිවිධ නාටම ලබා දුන්නද දරුවන් මා භාරයේ රැඳවීමට උසාවියේ නියෝග කළ අතර සතියට දින දෙකක් නදීෂ දරුවන් ළඟ තබා ගැනීමට අවසර ලබා දුනි. පැටවුන් නිවසට පැමිණි දින අප නිවස උත්සවයක සිටිගත්තේය. අනන්ත මගේ පැටවුන් දෙදෙනා වෙනුවෙන් නොසෑහෙන තෑගි භෝග ගෙනවිත් තිබිණි.
ඔහු වැනි පියවරුන්ට, දරුවන් අහිමි කරවන නදීශ වැනි පියවරුන්ට දරුවන් හිමි කර දෙන දෛවය කොතරම් බැද්දි සහගත වුවත් ඊට දොස් කියාද පළක් නැත. කාලේ ගත වෙන විට දරුවන් දෙදෙනා මෙන්ම මම සහ අනන්ත පුංචි පවුලක් ලෙස බැඳී සිටි අතර අනන්තට දරු දෙදෙනා බොහෝසේ ළංව සිටියහ. තමාට අප්පච්චි ලෙස අමතන මෙන්ද ඔහු ඔවුන්ට පුරුදු කර සිටියේය. මගේ දරුවන්ගේ ඒ ආදරණීය අප්පච්චි ගැන මගේ හදවතද වද වෙනට පටන් ගත්තද ප්‍රේමී යන වදන විශ්වාස නොකරන තැනක සිටි මා එම හැඟුමට ඉඩක් දුන්නේ නැත. සියල්ල යහපත් ලෙස විසඳන බව මා සිතුවද එය එසේ නොවිය. නදීෂගේ කුරිරු සැලසුම ගැන මට ඉඟියක් දැනුනේ මගේ වාසනාවටය. සතියන්තයේ දරුවන් රැගෙන ගිය ඔහු තමා ඉතාලි සංචාරයකට දරුවන් එක් කරගෙන යන බව පවසා ඔවුන්ගේ සිත්වල ඒ පිළිබඳව සුන්දර සිහින රැසක් ගොඩනගා තිබිණි. ඔහු සමග දැන් ජීවත් වන කාන්තාව කැනේඩියානු ජාතිකයෙකු බවත් ඇය තම සේවා කොන්ත්‍රාත්තුව අවසන්ව යළි මවරටට යාමට නියමිත බවත් සොයාගෙන තිබුණේ අනන්තගේ පියා නලින් ජයසූරියයි. දරුවන් කෙටි සංචාරයක රැගෙන යාමට ගමන් බලපත්‍ර අවශ්‍ය බව නදීෂ දුරකථනයෙන් පවසන විට ඔහුගේ සැනසුම මට ඉව වැටී තිබුණේ මගේ වාසනාවටය. ඒවන් මිස් ජූලියාගේ ගෙදර. මං එහි ගිය වෙලාව කරන් ඉන්නවා. මම එසේ පැවසුවෙමි. පුළුවන් ඉක්මනට එවන් වීසා ගහන්න ඕනේ. ඉතින් මට නිින්ද අහිමි විය. කෑම රුචිය අහිමි. ඔහුට දරුවන්ගේ අයිතිය ඇති බැවින් මට එම ගමන වැළක් විය නොහැකිය. අර ගැහැණිය සමග කැනඩාවට ගියහොත් ඔහු යලි දරුවන් රැගෙන ඒයයි කිසි විශ්වාසයක් නැත. අනික් අතට මගෙන් පරිගන්නා බවට ඔහු තර්ජනය කළ බවද මට අමතක නැත. ඒ දින කීපෙම මා දෙස නිහඬව බලා සිටි අනන්ත එක් දිනක මා අමතා සිටි මා නින්දේ සිටි දරු දෙදෙනා දෙස බලා හෝල්ලමින් සිටින මොහොතකදී කේති ඔයාට මේ පැටව දෙන්නව මේ රටේමද හදන්න ඕනේ? එහෙම එකක් නෑ අනන්ත. කොහේ හරි කමක් නෑ. එයාලව හොඳට හදාගන්නයි මට ඕන උනේ. අපි ලංකාවේදීත් හොඳට ජීවත් වුණා. නදීෂට තමයි මෙහෙන පිස්සුවක් හැදුනේ එකපාරටම. එයා ආවේ අපිට තිබුණ හැම දෙයක්ම නැති කරගෙන. එයා මාව දාලා ගියා. පැටව දෙන්න අරන් මම ලංකාවට නොගී මට කියලා ලංකාවේ කිසිම දෙයක් ඉතුරු නැති නිසා අනන්ත. මොඳ වේලාවක් නිහඬව සිටි අනන්ත කතා කළේ මා අසලටම පැමිණය. අපි ඉස්සර වෙමුද කේති? ඒ කිව්වේ නදීෂ කරන්න හදන දේම අපිටත් කරන්න පුළුවන්. ඒ කිව්වේ ඔබ තේරෙන්නේ නෑ අනන්ත. ඒ කිව්වේ අපි හෙට අනිද්දාම ටිකට් දාගෙන ලංකාවට යන්න. ලංකාවට? ඒත් ඔයාගේ ජොබ් එක නැති වෙන්නේ නෑ. මම වර්ක් කරන්නේ මල්ටිනේෂනල් කම්පැනි එකක මදර් කම්පැනි එකේ. මාව UK වල වේකන්සි එකකට අපොයින්ට් කරන්න පුළුවන් කියලා කෝ කම්පැනි එකේ. අපි කෙලින් මෙහි යන්නේ නැතුව ලංකාවට යමු. එතකොට නදීෂව ටිකක් පටලවන්න පුළුවන්. ඔයා කැමති නම් ඊට පස්සේ අපි UK යමු. අනේ මං කැමති අනන්ත මගේ දරුවෝ දෙන්න මං එක හැමදාම තියාගන්න පුළුවන් නම් මං කැමති. මම විශ්වාසද? ඔයාට අච්චර ළඟින් හිටපු නදීෂ කරපු දෙයත් එක්ක ඔයා වෙන පිරිමිනව විශ්වාස කරන්නේ නැහැනේ. ගතින් ලං වුණාට වැඩක් නෑ අනන්ත. හිත වලින් අවංක නැත්තම් ගතින් නෙවෙයි හිතින් ඔයා මට හරි ළඟයි අනන්ත. ඉතින් ඔහු පැවසුව පරිදි අපි ඉස්සර උවේමි. ලංකාවට පැමිණ දින කිහිපයකින් නදීෂ මා අමතා නොසෑහෙන බොස් පැවරුව අතර නැවත පැමිණ දරුවන් රැගෙන යන බවට තර්ජනයකට සිටියේය. දරුවන්ගේ අම්මට වැඩිය වෙන ගෑණියෙක් ලෝක කරගත්තේ ඔයා. ඒ ගෑණිටම කියලා දරුවෝ හදා ගන්න නදීෂ. මගේ පැටව දෙන්න ආයෙ වාට දෙන්නේ නැහැ. ඒ දෙන දැන් මගේ අනන්තගේ පැටව. ඔයාගේ නෙවෙයි. එපමණක් පැවසූ මා දුරකථන සම්බන්ධතාවයේ පවා ඉවත් කර දැමුවෙමි. කලකින් දරු පැටවුන් දුටු මගේ මව්පියන් දරුවන්සේම අනන්ත නිසාද බොහෝ සතුටට පත්ව සිටියේ එතෙක් කල්ම මට සිදු වූ දේ ගැන ඔවුන් බොහෝ තැවීමෙන් සිටි නිසාය. දරුවන් මාපියන් ඇසුරීම සිටි නිසා ඒ දිනවල අනන්ත සහ මම බොහෝ සෙල්ලම් වූවෙමු. දරු දෙදෙනා අම්මලා සමග අපගේ කල්පතර නිවසේ රඳවා අප දෙදෙනා අනන්තගේ ගම්පොළ නිවසට ගියේ ඔහුගේ මව බැලීමටය. මගේ අම්මා කවදාවත් Taman වැරදි කියලා පිළි නොගන්නත ගෑණියෙක් කේති. එයා වැරදි බව දැන මම එයා මගේ අම්මා නිසා හුඟ කාලයක් කාගෙන හිටියා.
ඒත් මගේ දරුවා නැති වුණ වෙලාවෙවත් එයා පිළිගත්තේ නැහැ නිශාරි වැරදි කියලා. නිශාරි හොයලා දුන්නේ එයා නිසා. එයා ඒක අත්වැරද්දක් ගන්නට දාලායි කතා කරේ. මට ඒ වෙලාවේ අම්මවත් එපා වුණා. මම පිස්සෙක් වෙලා හිටියේ කීති. ඒත් අම්මා මාව ටිකක්වත් තේරුම් ගත්තේ නැහැ. තාත්තා ඇවිත් මාව සයිකියාට්‍රික් කෙනෙක් ළඟට අරන් ගින් නැත්තම් පිස්සෙක් වෙනවා. ඉෂාරිට හුඟක් ක්ලෝස් රිලේෂන්ෂිප්ස් තිබුණ එයාගේ යාළුවෝ කියා ගන්න එක පිරිමි එක්ක. මගේ අම්මා ඒවා යාළුකම් විදියට දැක්කට ඒවා එහෙම නෙවෙයි කියලා මන් දැනගෙන හිටියා. මම නිෂාරිව ඩිවෝස් කළොත් මාව දරුකමින් අයින් කරනවා කියලා අම්මා කිව්වා. මගේ ජීවිතේ මොන දරුවෝ නැති වුණාට පස්සේ මාව දරුකමින් අයින් කළාට මොකද ගේති? ඒ වුණත් මම ලංකාවෙන් ආවේ හරි පීඩනයකින්. මට ඕනුනේ තාත්තා බදාගෙන හැම දෙයක්ම කියන්න. එයාව පුදුම කරන්නයි නොකියම ආවේ. ඒත් එදා එයාගේ වෙඩින් එක. පුළුවන් නම් තේරුම් ගන්න කේති ඒ වෙලාවේ මට දැනුණු දේවල්. මගේ හැම පීඩනයක්ම ඔයාගේ පිටින් යන්නේ නැති. අන්තිමට ඒ කේන්ති පිට උනේ ඔයාගේ. ඔයාගේ තරුණුන්ට ඇත් කරලා. ඒව පාරණ දේවල් අනන්ත අපි ඒව අමතක කරමු. මා පැවසුවේ සොක්කානම් මත ඔහුගේ අත මතින් මගේ අත තබමිනි. ඔහුගේ මව මා ගැන දැන සිටි අතර දරුවන් දෙදෙනෙකු සමග ගැහැණීක කරේ ඉල්ලා ගත් බව පවසා ඔහුට මා ඉදිරියේම නොසෑහෙන බැන වැදුනේය. මම එක සැරයක් මගේ ජීවිතයෙන් විනාශ කරගත්ත ඔයා කැමති ගැහැණියෙකු බැඳලා. මං දැන් බැඳලා ඉන්නේ මං ආදරය කරන ගැණියෙක්. අනේ නිකන් හිටපන්. උඹ ආදරේ වුණාට ළමයි දෙන්නෙක් ඉන්න ගැණියෙක් උඹේ ඇඟේ එලෙන්නේ ආදරේට නෙවෙයිනි. ඇය පැවසුවේ මා කම්පැනියට පත් කරමින්. අනන්ත කිසිත් නොපවසා මා සමග පිටව ආවේය. දරුවාගේ සොහනසලදී තම දරුවාට දැඩි ලෙස ආදරය කරන පියෙකුගේ වේදනාත්මක වැළපීම දෙස මා බලා සිටියේ ඉතා අසීරුවෙනි. ඔහුගේ දරුවා නිදන තැනදී ඔහුව වැළඳගත් මාද බොහෝ වෙලාවක් ඔහු සමග හඬා වැටුණෙමි. මා ඔහුගේ දරුවා අසලින් රැගෙන ආවේද බොහෝ අපහසුවෙනි. දින රාත්‍රියේ යලිත් වරක් මා ලාය මඩල ඔහුගේ කඳුලින් තෙත්ව යන විට මා ඔහුව තව තවත් මගේ ලාය උණුහුමට පුරුළු කරගත්තෙමි. අනන්ත අර අම්මා කියප එක ඔයාට දුක නැද්ද ඒ ගැන? මා පැවසුවේ ඔහු මදක් සංසුන් වූ මොහොතේ. කොයි එකද කීති? එයා කොහොමත් සතුට හිතට මොනවත් කිව්වේ නැහැනේ. ඔයා ආදරේ කළාට මම ඔයාගේ ඇඟේ ඉල්ලුනේ ආදරේට නෙවෙයි කිව්වේ. මට ආදරේ නැතත් ඔයා මාව මෙරිකලේ දරුවන්ට තියෙන ආදරේටනේ. මා දරුවන්ට ආදරේ තාත්තෙක්නේ කීති. ඒ නිසා මට ඒකෙන් දුකක් වෙන්නේ නැහැ. කොහොමත් ඔයා දුක් වෙන්න ඕනේ නෑ මහත්තයෝ. දරුවන්ට විතරක් නෙවෙයි ඔයාටත් මම මහ ගොඩක් ආදරේ. කීති මං ආදරේ ගැන තිබුණ විශ්වාසය නැත්තරම නැති කරගෙන හිටිය අනන්ත. ඒත් මං දන්නේවත් නැතුව මගේ හිතේ ආයෙත් ලොකු ආදරයක් ඇති වෙලා. ඇත්තටමද මැනිකේ? මට ආදරේද? මම අම්මගෙන් තාත්තගෙන් වයිෆ් වෙලා හිටිය එකකින් මේ කාගෙන්වත් හරි හැම ආදරයක් විඳලා නැහැ කීති. ඒ හින්දා මගේ හිත හදන්න විතරක් නම් එහෙම කියන්න එපා. ඔව් මා තුරුළු කරගෙන පැවසුවේ හැඟුම් බරබයි. කාගේ ආදරේ ලැබුණත් නැතත් ඊට පස්සේ මං කවදා හරි ස්පියා ගන්න දවසක් වෙනකල් මගේ ආදරේ වට නැති වෙන්නේ. ප්ලීස් අනන්ත දරු පැටිය ගැන හිතනවත් තායි කඳුළු හලන්න එපා. මට හරි අමාරුයි දරා ගන්න ඔය කඳුළු. නෑ මැනිකේ. මට ඔයයි පැටව දෙන්න ඉන්නවනේ. මං ආය අඬන්නේ. ඔය අඬන්නත් බෑ. අපි UK වලදී අල්ක ලයිෆ් එකක් පටන් ගමු. ඔහු පැවසුවේ මගේ නළලට සිපගෙන යම්. අනන්ත ඇයි මැනිකේ? අපි නැති වුණ පුතා ආය අපි අතරට ගේමු අනන්ත. අපි දෙන්නගේ පැටියෙක් විදියට. ඔව් මදෙස බැලුවේ ආදරයේ ඉතිරින දැස් වලිනි. ඇත්තටමද කියන්නේ? මෙතන මගේ පැටියවත් තියාගන්නවද? ඔහු පැවසුවේ මදක් පහත් වී මගේ කුසද සිප ගනිමිනි. මා පැවසුවේ ඔහුගේ වතේ උණුහුමට උණුහුම් වන හැඟුමන් දරාගෙන. ඉතින් මාවත මෘදුව සිපගත් ඔහු යලිත් වතාවක් මා ලයේ වත හොයාගත්තේ. කඳුලින් නොව ආදරයෙන් මගේ ලය මඩල තෙමී යන විට මා ඔහුව තරයේ වැළඳ ගත්තෙමි.